සුබ දවසක් වේවා ළමයි ඔයාලා සියලු දෙනාටම. ඉතින් වෙනද වගේම අදත් අලුත් ගණිත ගැටලුවක් අරන් තමයි ඔයාලා හම්බෙන්න ආවේ. ඉතින් මම හිතන්නේ කලින් ගණිත ගැටලුව ඔයාලා බලන්න ඇති. ඒවැය තියෙන ගණන් හදන්න ඇති. එහෙනම් අපි අද බලමු මොකද්ද මේ අලුත් ගණිත ගැටලුව කියලා. ඉතින් මෙන්න අධික අවුරුද්ද සෙවීම. අපි බලමු අධික අවුරුද්ද සෙවන්නේ කොහොමද කියලා. අපි දන්නවා අධික අවුරුද්දක් කියන්නේ අවුරුදු 4කට සැරයක් තමයි අධික අවුරුද්දක් ලැබෙන්නේ. ඉතින් මේ අධික අවුරුද්දක්ද කියලා කොහොමද අපි එකපාරටම හොයාගන්නේ? අපි දන්නවා 2025 තියෙනවා අධික අවුරුද්දක්ද කියලා අපිට හොයාගන්න එකපාරටම අමාරුයි. නමුත් අපි හොයාගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. ඉතින් මේ හොයන ක්‍රමය තමයි මම ඔයාලට ළමයි කියලා දෙන්න හදන්නේ. ඉතින් හැමෝම බලන්න අපේ ලේසි ක්‍රමයෙන් අපි කොහොමද අධික අවුරුද්ද හොයන්නේ කියලා. මම ගන්නවා ළමයි ක්‍රිස්තු වර්ෂ 1450 මෙන්න මේක අධික අවුරුද්දක්ද කියලා අපි බලන්නේ අග තියෙනවනේ ඉලක්කම් දෙක. මෙන්න මේ අග තියෙන ඉලක්කම් දෙක හතරෙන් බෙදෙනවද බලමු. අග තියෙන්නේ 50 බෙදනවා අපි හතරෙන්. බලමු අපි. 5ට 1යි 4යි 10ට 2යි 8යි. බෙදෙන්නේ බෙදෙනවා. බෙදලා හැබැයි ඉතිරි වෙනවා. ඉතිරි වුණොත් එහෙනම් මේක අධික අවුරුද්දක් කියලා අපිට ගන්න බෑ. එහෙනම් බලමු කියලා. ඔන්න යනවා එහෙනම් අපි ඊළඟ ගණිත ගැටලුවට. ඔන්න දෙවෙනි එක. ක්‍රිස්තු වර්ෂ 1948. නිදහස් ලැබුණු අවුරුද්ද. අපිට නිදහස් ලැබුණු අවුරුද්ද තමයි 1948 කියන්නේ. එහෙනම් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. එහෙනම් 48 බෙදනවා 4. 4ට 1යි 4යි බිංදුවයි 8ට 2යි 4 වරක් 2 8යි. අන්න ඉතිරි නැතිව බෙදුණා. එහෙනම් මේ කියන්නේ අධික අවුරුද්දක්. එහෙනම් 1948 කියන්නේ ළමයි අධික අවුරුද්දක්. එහෙනම් අපි කරන්නේ කොහොමද? අවුරුද්දක් දුන්නාම ඒකේ අග ඉලක්කම් දෙක හතරෙන් බෙදෙනවා නම් අපි දන්නවා ඒක අධික අවුරුද්දක්. අපි සාමාන්‍යයෙන් සංඛ්‍යාවම හතරෙන් බෙදෙනවද කියලා බලන්නේ නැහැ. අග ඉලක්කම් දෙක හතරෙන් බෙදෙනවා නම් ඒ සංඛ්‍යාවම හතරෙන් බෙදෙනවා. ඒ හින්දා තමයි අපි අග ඉලක්කම් දෙක බෙදලා අධික අවුරුද්දක් කියලා කියන්නේ. හැබැයි ඉතිරි වුණොත් බෙදිලා ඉතිරි වුණොත් ඒක අධික අවුරුද්දක් නෙවෙයි. බෙදිලා ඉතිරි නැත්තම් තමයි ඒක අධික අවුරුද්දක් වෙන්නේ. අපි ඊළඟ ගණිත ගැටලුවට. මෙන්න ළමයි තුන්වෙනි එක. ක්‍රිස්තු වර්ෂ 1696. අපි දන්නවා අග තියෙන ඉලක්කම් දෙක 96. එහෙනම් 96 බෙදනවා 4ෙන්. 9ට 4 ඒව 2යි. 4 වරක් 2 8යි. අඩු කරනවා 1ක්. 16ට 4 ඒවා 4යි. 4 වරක් 4 16යි. අඩු කරනවා ළමයි බිංදුවයි. එහෙනම් මේකත් අධික අවුරුද්දක්. එහෙනම් අපි බලමු තව ගණිත ගැටලුවක්. දැන් අපිට පුළුවන් වෙනකන් අපි බලමු අධික අවුරුද්ද අද මේ වීඩියෝ එක ඉවරනකොට ළමයින්ට හොඳට පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් අපි තව ගණිත ගැටලුවක් බලමු. මම දෙනවා ළමයි ක්‍රිස්තු වර්ෂ 1600. අයියෝ මාර වැඩි. අග තියෙන්නේ ඉලක්කම් දෙක බිංදු. බිංදු නම් හතරෙන් බෙදන්න කොහොමද බෑ. ඒ වෙලාවට අපි කරන්නේ මෙයාම කළා මුල තියෙන ඉලක්කම් දෙක බෙදෙනවද බලනවා. එහෙනම් මුල තියෙන ඉලක්කම් දෙක තමයි 16. අපි කොහොමද දන්නවා 16 හතරෙන් බෙදුවාම 4යි. එහෙනම් මේක අධික අවුරුද්දක්. ඔන්න අපේ ක්‍රමය අග ඉලක්කම් දෙක හතරෙන් බෙදෙන්නේ නැත්නම් අපි ඒක අධික අවුරුද්දක් නොවේ කියනවා. බෙදෙනවා නම් ඒක අධික අවුරුද්දක් කියනවා. අවසානයේ බිංදු දෙකක් තියෙනවා නම් අපි කරන වැඩේ මුල ඉලක්කම් දෙක බෙදෙනවද බලන්න. ඒ දෙක බෙදුනොත් ඒක අධික අවුරුද්දක්. ඒකත් බෙදුන්නේ නැති වුණොත් ඒක අධික අවුරුද්දක් නෙවෙයි. අපි බලමු ඒ වගේ එකකුත් කොහොමද හදන්නේ කියලා. ඔන්න යනවා අපි අපේ පස්වෙනි ගණිත ගැටලුව. ඔන්න ළමයි 5. ක්‍රිස්තු වර්ෂ 1900. අන්තිමට තියෙන බිංදු දෙකක්. අන්තිමට බිංදු දෙකක් තියෙනවා. අපි කරන්නේ මුල් ඉලක්කම් දෙක බෙදෙනවද බලනවා. 19. බලමු අපි. 4ෙන් බෙදුවාම 4යි. 4 වරක් 4 16යි. ඔන්න බබෝ 3යි. එකෙන් එකක් බිංදුවයි. ඔන්න ඉතිරි වුණා. එහෙනම් මේක අධික අවුරුද්දක් නෙවෙයි. අන්න බලන්න අපේ ක්‍රමයට හැදුවොත්
අධික අවුරුද්ද හොයාගන්න ලේසි. කොහොමද? සංඛ්‍යාවක් ඔක්කොම 4න් බෙදන්නේ නැහැ. අග ඉලක්කම් 2 විතරයි. අග ඉලක්කම් 2 බිංදු තිබ්බොත් මුල් ඉලක්කම් 2 බෙදෙනවද බලන්න. බෙදුනොත් විතරයි අග ඉලක්කම් 2 හරි මුල් ඉලක්කම් 2 බෙදුනොත් විතරයි අධික අවුරුද්ද. බෙදුන්නේ නැති වුණොත් ඒක අධික අවුරුද්දක් නෙමෙයි. මම හිතන්නේ හැමෝටම දැන් හොඳට තේරුණා මේක හදන විදිහ. තේරුම් නැති වුණොත් එම හදිස්සිය හරි නැවත මේ වීඩියෝ එක බලන්න. එතකොට අනිවාර්යයෙන්ම මම හිතනවා තේරෙනවා කියලා. එහෙනම් යනවා අපේ 6 වෙනි ගණිත ගැටලුව අන්තිම ගණිත ගැටලුව. අපේ 6 වෙනි ගණිත ගැටලුව. ක්‍රිස්තු වර්ෂ 2025 අපි ඉන්න අවුරුද්ද බලමු. අග ඉලක්කම් 2 25 බෙදෙනවද බලනවා. 25ට 4ම 6යි. 6 වරක් 4 24යි. අනේ 1යි බිංදුවයි. ඉතිරි වෙනවා. එහෙනම් මේක අධික අවුරුද්දක් නෙවෙයි. මේ විදිහට ළමයි ඔයාලට කැමති අවුරුදු ටිකක් ලියා ගන්න. ලියලා බලන්න 4න් බෙදෙනවද කියලා. මුලින්ම බලන්නේ අග ඉලක්කම් 2 බෙදෙනවද කියලා. එහෙම අග ඉලක්කම් වලට බිංදුව ඇවිල්ලා තිබ්බොත් බලන්න මුල් ඉලක්කම් 2 බෙදලා. එතකොට අපිට තීරණය කරන්න පුළුවන් අධික අවුරුද්දක්ද නැද්ද කියලා. මම හිතන්නේ මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් අධික අවුරුද්ද හොයන්න ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම් අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් අදට මම සමු ගන්නවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.